තුනක් පුරාවටම පොල්පිටිගම සුසිලගම නවරංගන කලායතනයේ ඒ ආදරණීය කලාකරුවන් එකතු කරගෙන දවස් 3ක් පුරාවට අපි නාට්‍ය සංදර්ශනයේ ඉතාමත් සාර්ථක ලෙස නිමා කරන්නට අපිට හැකියාව ලැබුණා. විශේෂයෙන් මේ නාට්‍ය සංදර්ශනය සිදු කරේ කොම්බාව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන්නට බලාපොරොත්තු වෙන වාහල්කඩ සහ වලාකුළු බැම්ම ඉදිකිරීමට ආධාර පිණිස ඉතින් මේ ජූනි මාසයේ 6 7 8 කියන දෙදින දවස් 3 පුරාවට තමයි අපි සිදු කරේ. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වුණා මේ වැඩසටහන එක සාර්ථකව නිමාවට පත් කරගන්න. මම මේ වෙලාව තුල ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් අපේ මනුදම් පවර තරුණ එකමුතුවේ නිලධාරී මණ්ඩලය ඇතුළු සමාජික හැමදෙනාටම මේ ආදරණීය තරුණ හදවත්වල තිබුණේ හැඟීම එකාමෙන් එකට වැඩ කිරීම තමයි මේ වැඩසටහනේ සාර්ථකත්වය මම දැක්කේ. ඒ අයගේ වමනාවත් එක්ක කැපවීමත් එක්ක මේ වැඩසටහන සාර්ථක කරගන්නට හැකියාව ලැබුණා. ඒ වගේම මේ වෙලාව තුළ විශේෂ ස්තුතියක් කරනවා මේ වැඩසටහන අපිට තා සාර්ථක ලෙස නිමා කරන්නටපත් උනේ නවරංගන කලායතනයෙන් ලැබුණ මේ සහයෝගයත් එක්ක. අපේ නවරංගන කලායතනයේ අධ්‍යක්ෂකතුමා අසංක මහත්මයා ඒ වගේම නිවේදන ශිල්පී අපේ සරා මණ්ඩහපොළ අයියා සහ කලාකරුවන් අපිට ලබා දුන්න සහයෝගය අපි තාමත් ඇගීමට ලක් කරන මොකද අපි දකිනවා වර්තමාන සමාජයේ බොහෝ අපේ රටේ විහෙර විහාර ගොඩනගන්න නවරංගන කලායතනයේ ලංකාවේ හැමතැනටම ගිහිල්ලා විහෙර විහාරස්ථාන වැඩසටහන් කරලා ඒ විහෙර විහාරස්ථාන ගොඩනගන්න ලබා දෙන දායකත්වයේ එනිසා අධ්‍යක්ෂකතුමා වෙන අසංග මහත්මයා ඇතුළු ඒ සියලු දෙනාට අපි පුණ්‍යානුමෝදනාව මනුදම් පවුර තරුණ එකමුතුවේ තරුණ සංවිධානයක් හැටියට මම මේ වෙලාවේ ඒ අනුශාසක ස්වාමින් වහන්සේ හැටියට පුණ්‍යානුමෝදනාව සිදු කරනවා. ඒ වගේම විශේෂයෙන් අපි දකිනවා නවරංගන ගලේ වෙලට එනවා කියපුවාම මේ අවඩ තියෙන හැම ගමකින්ම ආදරණීය තරුණ හදවත් ඒ වගේම හැම දෙනාම එකතු වෙනවා. ඒ නිසා මේ අවස්ථාව තුළ ගලේවල අවට ගම්මාන හැම එකකටම පුණ්‍යානුමෝදනාව සිදු කරන මොකද බොහෝ තරුණ පිරිසක් සම්බන්ධ වුණා, බොහෝ වැඩිහිටි පිරිසක් සම්බන්ධ වුණා. විශේෂයෙන්ම බොහෝ ගම්මාන වලින් සරායියාගේ දැනුවත් කිරීමත් එක්ක මම හිතනවා ඊටාම සාර්ථක දින 3ක් තමයි නිමාවටපත් උනේ. අපි බලාපොරොත්තු වුණාටත් වඩා මේක සාර්ථක කරගන්න අපිට හැකියාව ලැබුණා. ඒ නිසා මම වශයෙන් සඳහන් කරන්නට හැකියාවක් නොලැබුණත් සියලුම දෙනාට අපිට සහයෝගය දුන්න නන්නායරුන් උදව් උපකාර කරපු ආවගිය දැකලා සතුටු වුණ පුංචි දරුවාගේ ඉඳලා වැඩිහිටියා දක්වාම පුණ්‍යානුමෝදනාව සිදු කරනවා. සියලු දෙනාට පිරුවන් සරණයි.